හායි යාළුවනේ කොහොමද ඔයාලට KBeautySL YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ගිය සතියේ අපි ඔයාලට අරන් ආව ග්වන්ගමියොන් කේව් vlog එකේ part 2 තමයි මේ. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ මොඩර්න් හිස්ටරි මියුසියම් එක. ගුහාවේ විකාශනය, ශ්‍රමිකයන්ගේ කාර්ය, කොරියන් වෝ එක අතරතුර රිෆියුජිස්ලා මේ ගුහාවේ ජීවත් වුණ විදිය මේ විදිහට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා වගේම කැනීම් කටයුතු වලට යොදාගත්ත ආයුධ සහ ගුහාවේ විකාශනය ගැන තොරතුරු මේ මූලාශ්‍රවල සඳහන් කරලා තියෙනවා. ජපන් යටත් විජිත කාලේ මේ ගුහාවේ කැනීම් කටයුතු කරන්න ශ්‍රමිකයන් බලහත්කාරයෙන් තමයි බඳවගෙන තියෙන්නේ. 1945 ජපන් යටත් විජිත කාලය අවසාන වුණත් 1972 වෙනකල්ම මේ ගුහාව පතලක් විදිහට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම 1978 ඉඳලා 2010 වෙනකල් මේ ගුහාව ලුණු දාපු ඉස්සන් ගබඩාවක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. 2011 වර්ෂයේදී මේ ගුහාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශය කොරියානු රජය විසින් තීම් පාක් එකක් විදිහට නම් කරලා තියෙනවා. මේ පතලේ කැනීම් කටයුතු වලින් ගෝල්ඩ් කිලෝ 52ක්, සිල්ල කිලෝ 6070ක්, කොපර් ටොන් 1247ක් සහ සිංක් ටොන් 3637ක් සොයාගෙන තියෙනවා. ෆේමස් රොමැන්ටික් ඇන් කොමඩි කේ ඩ්‍රාමා එකක් වෙන ශින්ෂාවා අගෂි ඩ්‍රාමා එකේ කොටසක් මේ කේව් එක ඇතුලේ ෂූට් කරලා තියෙනවා. බලන්නකෝ ඔයත් මේ ඩ්‍රාමා එක බලලා තියෙනවද කියලා. 예전에 우리가 놀러 가자고 해도 시간 없다고 바쁘다고 안 갔잖아. 다른 이유 있는 건 아니지? 왜 그렇게 놀라요? 우리 이제 손잡아도 되는 사이잖아요. 누가 뭐래요? දැන් අපි යන්න හදන්නේ මේ කේව් එක ඇතුලේ තියෙන වයින් ස්ටෝර් එකට. වයින් ප්ලස් කේව්. ඒ විදිහට තමයි මේ වේව් කියන නම හැදිලා තියෙන්නේ. කොරියාව තුළ වයින් නිෂ්පාදනය කරන කම්පැනිස් 26ක වයින් වර්ග 170ක් විතර මෙතන සෙල් කරනවා. මේ ඒරියා එකේ ටේබල්ස් එහෙම දාලා ඇරේන්ජ් කරලා තියෙන හින්දා වයින් ෂොට් එකක් අරන් පොඩ්ඩක් චිල් වෙලා යන්නත් පුළුවන්. මෙතනින් තමයි කේව් එක අවසන් වෙන්නේ. ඊට පස්සේ එක්සිට් වෙලා අපි යමුකෝ තවත් තැනක් බලන්න. දැන් මේ ඇවිත් ඉන්නේ මේ පාක් එක ඇතුළෙම තියෙන ඩයිනෝ ෆොරස්ට් එක බලන්න. මේ තැන් දෙකම බලන්න එක්කෙනෙක්ගෙන් මාන් 2ක මුදලක් අය කරනවා. සඳුදාට මේ පාක් එක වහලා තියෙන්නේ අනිත් දවස් 6ේම උදේ 9 ඉඳලා හවස 6 වෙනකල් ඔයාලට මේ කේව් එක ඩයිනෝ ෆොරස්ට් එක බලන්න යන්න පුළුවන්.
ගොඩක්ම මේක හදලා තියෙන පොඩි බබාලා වෙනුවෙන් එයාලා හරිම ආසාවෙන් මෙතන බලනවා. අදට මේ vlog එක මෙතනින් ඉවරයි. හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට ඔයාලට ගොඩාක් ස්තුතියි. තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. තවත් ලස්සන vlog එකකින් හමු වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.